හෙලෝ මයි හැපි හර්ට්ස් ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද ඔයාලට තියෙන පොඩි පොඩි ප්‍රශ්න වලට මම උත්තර ටිකක් අරගෙන තමයි ආවේ. ඕකේ ගයිස්. මේ බුක් එක අපේ රිවිෂන් ක්ලාස් එකේ ප්‍රශ්න උත්තර විදිහට කරන බුක් එකක්. මට වැඩිපුර ටියුට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක උනේ සාමාන්‍යයෙන් මම ෆීස් ගෙවන්නේ මාසේ මැදදී. හැබැයි අපේ අම්මා එදා මාසේ මුලදීම ෆීස් දුන්න හින්දා මම ඉතින් ගෙව්වා. එදා මට ටියුට් එක දුන්නා. කියන්නේ මාසෙට අදාළ ටියුට් එක. හැබැයි ඒ ටියුට් එක එදාම පටන් ගත්තේ නැහැ. පටන් ගත්තේ තව දෙකකින් පස්සේ. එතකොට මට අමතක වුණා මට ගෙදර ටියුට් එක තියෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මම කවුන්ටරෙන් තව ටියුට් එකක් ඉල්ල ගත්තා. ඉතින් ඔන්න ඕක තමයි උනේ. දැන් මං ගාව දෙකක් තියෙනවානේ. ඇත්තටම ඉතින් එකම වගේ ටියුට්ස් දෙකක් කිසිම ප්‍රයෝජනයක් නැති හින්දා තමයි මම හිතුවේ මට ඉතින් ගොඩ කාලෙකින් මගේ ඔඩියන්ස් එකට මුකුත් දෙන්නත් බැරි වෙච්ච හින්දා මේ එක්ස්ට්‍රා ටියුට් එක WhatsApp channel එකේ කෙනෙක්ට දෙනවයි කියලා. ඊට පස්සේ ඉතින් මම හදිසියෙම WhatsApp channel එකට මැසේජ් එකක් දැම්මහම ඉස්සලාම ඉතින් මට රිප්ලයි කරපු එකනට තමයි දෙන්න පුළුවන් උනේ. මොකද ඉතින් මං ගාව එකයිනේ තියෙන්නේ. දැන් මේ විදිහට ඉතින් ඒ ටියුට් එක ගිහලා ඉවරයි. මම තව ඉදිරියට කිව්ව එකක් කරන්න හිතාගෙන ඉන්නවා. අපි බලමු මට YouTube එකේ සජෙස්ට් වෙනවා ගායිස් මාත් එක්ක වැඩිම කනෙක්ෂන් එකක් තියෙන කට්ටිය වෙයි. කියන්නේ යාළුවා දාපු කමෙන්ට්ස් ගන්න පවා මට පෙන්නනවා. මම මේක ළඟදී දැක්කේ. තව දැන් මම හිතාගෙන හිටියේ giveaway එකෙන් කෙනෙක්ව සිලෙක්ට් කරද්දී අර giveaway winners-ලා තෝරන වෙනම apps තියෙනවා. මම ඒකක් ඩවුන්ලෝඩ් කරගන්න තමයි හිතාගෙන හිටියේ. මම දැක්කා ඒ වීඩියෝ එක කියනවා ඒවට සජෙස්ට් වෙන්නේ අර නිතර මට කමෙන්ට්ස් දාන මට ලයික් කරන මම සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන කට්ටියව කියලා. ඉතින් ඔයාලා ටච් එකේ ඉන්න. හරි දැන් අපි බ්ලොග් එකට යමු. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නයිට් ස්ටඩි බ්ලොග් එකක්. මම පර්සනලි ස්ටඩි කරන්න කැමති රැට. ඉතින් ඔයාලා ගොඩක්ම ඉල්ලන්නේ නයිට් ස්ටඩි බ්ලොග්ස් නේ. මම දැන් මේ ඉස්සෙල්ලාම කරන්නේ මට රිවිෂන් ක්ලාස් එකේ රෙකෝඩින් එකක් බලන එක. ඒක ඔන්ලයින් තිබ්බ ක්ලාස් එකකට මම ජොයින් වුන්නේ නැහැ. ඒ කියන්නේ රිවිෂන් එකේ එක කොටසක් ඔන්ලයින් කරා අපිට. මම ඒකට ඒ වෙලේ ජොයින් වුන්නේ නැහැ. පස්සේ බලනවා කියලා හිතාගත්තා. දැන් තමයි ඉතින් ඒක බලන්නේ. මම ඒක බලලා ඉවර වෙද්දී 9:40යි වෙලාව. ඊට පස්සේ මම අපේ ක්ලාස් එකේ දෙනවා ඔය ස්මාර්ට් බූස්ට් කියලා පේපර්ස් පොඩි පොඩි පේපර් ප්‍රශ්න 5ක් 6ක් වගේ තියෙන MCQ ඒවා. අන්න ඒකේ ගාණක් තිබ්බ ටිකක් බැරෑරුම් ගාණක් මට ඒ වෙලේ ඒක එච්චර සෙට් වුන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම මේ ඕක තමයි තරම හදන්නේ. හරි. මං ඒ අතරේ ඔයාලා අහලා තිබ්බ ප්‍රශ්නකට උත්තර දෙන්නම්. පාර ඔලවර්ස් ලියපු නංගිලා මල්ලිලා වෙන්න ඕනේ මගෙන් අහලා තිබ්බා. කොහොමද සබ්ජෙක්ට්ස් තෝරගන්නේ? එතකොට මම කරන සබ්ජෙක්ට්ස් ගැන අහලා තිබ්බා. ඒ වගේම මැත්ස් ප්‍රයෝග කරන්න මොන වගේ රිසල්ට් එකක් ඕනද කියලා අහලා තිබ්බා. මෙහෙමයි ඔයාලා සබ්ජෙක්ට් තෝරගද්දී ඉස්සෙල්ලාම තමන් කැමති සබ්ජෙක්ට් එක තෝරගන්න. මොකද ඔයාලා මොන සබ්ජෙක්ට් එක තෝරගත්තත් වැඩක් නැහැ. ඔයාලට ඒක පාඩම් කරන්න හිතෙන්නේ නැත්නම්, ඔයාලා ඒ සබ්ජෙක්ට් එකට කැමති නැත්නම්, එතකොට ඔයාලට මේ පැත්තෙන් ගිහිල්ලා කරන්න තියෙන රස්සාවට කැමති නැත්නම්, ඔයාලා මේ පැත්තෙන් ඉදිරියට යන්න කැමති නැත්නම්, ඔයාලා මොන සබ්ජෙක්ට් එක කරත් වැඩක් නැහැ. ඒ වගේම අපේ යාළුවොත් ඉදියා සමහර අය මැත්ස් කරන්න ගිහිල්ලා භාගයක් ගියාට පස්සේ පළවෙනි මාස 6න් 7න් විතර පස්සේ කොමර්ස් ස්ට්‍රීම් එකට මාරු වෙච්ච කටිය. ඉතින් එතකොට ඒක ලොකු අපරාධයක්. මොකද එතකොට අර පළවෙනි මාස 6ම ඔයාලට මහන්සිලා අල්ලගන්න වෙනවා. ඒ වගේම දැන් BS වගේ සබ්ජෙක්ට් එකක් මාස 6ක් එකපාරම නැති වුනහම මේ ඔක්කොම පාඩම් කරගන්න එපා. ඒ හින්දා පොඩ්ඩක් හොඳට හිතලා බලලා ගන්න. අර වෙන සබ්ජෙක්ට්ස් වලට ක්ලාස් කියපු සල්ලි, ඒවට මහන්සි වෙච්ච කාලේ හැමදේම අපරාධ වෙනවා. කොහොමත් පළවෙනි මාස 3ක් මාස 2ක් විතර යනකම් සර්ලා ෆ්‍රී කරනවානේ. එතකොට ඔයාලට සබ්ජෙක්ට්ස් වලට ගිහින් බලන්න පුළුවන් මේක සෙද්ද කියලා. එහෙම නැත්නම් ඉතින් තමන් අර අනාගතේ වෙන්න කැමති කෙනා ඉන්නවනේ. අන්න ඒ සබ්ජෙක්ට් එක තෝරගන්න. ඉතින් මැත්ස් බයෝ කරන්න යන කට්ටියගේ රිසල්ට්ස් නම් එහෙම මම දන්නේ නැහැ. ඒවා ඉස්කෝලෙන් ඉස්කෝලේට වෙනස් වෙනවා. සමහර ඉස්කෝලවල ඉතින් ගණන් වලට එහෙම 100කට වඩා නැත්තම් මැත්ස් කරන්න දෙන්නේ නැහැ. ඔය ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒව ඔයාලගේ ඉස්කෝලෙන් ඉස්කෝලේට වෙනස් වෙනවා. ඒව චුට්ටක් බලලා ඉන්න. මාත් මුලදී මැත්ස් කරන්න ක්ලාස් වලට ගියා සති දෙකක් විතර. ඒත් මට ඒක සෙට් වුන්නේ නැහැ. මං ආස වුණේ ඉතින් මැනේජ්මන්ට් පැත්තෙන් යන්න. හින්දා ඉතින් මම කොමර්ස් වලට මාරු වුණා. ඉතින් ඔයාලට පාඩම් කරන්න ලොකු කැපැසිටි එකක් තියෙන කෙනෙක් නම් ඔයාලා බයෝ වලට යන්න පුළුවන්. ඒ වගේම ගණන් හදන්න පැත්තට කැමති කෙනෙක් නම් ඒ පැත්තෙන් යන්න ආස කෙනෙක් නම් මැත්ස් කරන්න යන්න පුළුවන්. ඉතින් ඒ දෙක මික්ස් එකේ තමයි කොමර්ස් වල තියෙන්නේ. මේ කොහොම කිව්වත් ඉතින් ඔයාලට පුළුවන් නම් මේ ළඟ අවුරුදු වල A levels කරපු අයියලාක්ලා ඉන්නවා නම් එයාලගේ ටියුට්ස් පොත් ටිකක් අරගෙන බලන්න. මොකද ඒව වල තියෙන ඒවා ඔයාලට ටිකක් සෙට් වගේ නම් පාඩම් කරගන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඒ සබ්ජෙක්ට් වලට යන්න. ආර්ට්ස් කරන්න හිතන් ඉන්න කට්ටිය දැන් කාලේට ගැලපෙන හොඳ සබ්ජෙක්ට් තුනක් තෝරගන්න. හරි ගයිස් අපේ කතාවෙන් දින ටයිම් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම අර රෙකෝඩින් එක බලම දැන් කනවා. ඒක නැවැත්තුවොත් එහෙම මම ආයෙ ඕක බලන්නේ තව පැය දෙකකින් විතර. ඉතින් මං ගැන දන්න හින්දා තමයි ඒක නවත්තන්නේ නැතුව මම බෙදාගෙන ඇවිල්ලා දැම්ම කන්නේ. රෙකෝඩින් එක බලලා ඉවර වෙලා
දැන් මම යන්නේ ඒ රෙකෝඩින් එකේ කරපු ටික චුට්ටක් බලාගෙන යන්න. එතකොට මට ඒක පාඩම් කරන්න ආයෙමත් අමුතුවෙන් වෙලාවක් ගන්න ඕනේ නැහැනේ. දැන් වෙලාව 11යි. මම දැන් යන්නේ ජාති ගිණුම් ටික ආයෙමත් බලන්න. මම මේ පාඩම එකපාරයි පාඩම් කරේ. ජාති ගිණුම් වල කොටසක් තියෙනවා මට ඒ කොටසෙන් හැමදාම ප්‍රශ්න වැරදෙනවා. සාපේක්ෂව වැරදෙන සම්භාවිතාව වැඩි. ඉතින් මම හැමදාම ඇවිල්ලා ඒ වැරදිච්ච ප්‍රශ්නේ ඇයි වැරදි කියලා විතරයි බලන්නේ. ඒ කොටස චුට්ටක් බලාගන්නේ නැහැ. ඉතින් මම අද හිතුවා ඒ සේරම කවර් වෙන විදිහට එකපාරක් ජාති ගිණුම් පාඩම් කරනවා කියලා. ගොඩාරියක් කට්ටිය ඉල්ලලා තිබ්බා ෂෝට් නෝට් හදන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මෙහෙමයි. දැන් ෂෝට් නෝට් හදන විදිහ එක එක්කෙනාට වෙනස්. ඒ වගේම ෂෝට් නෝට් හදන විවිධ ක්‍රම ගොඩාරියක් තියෙනවා. ඉතින් ඔයාලට ගැළපෙන ක්‍රමය තෝරගන්න. මොකෝ අපි හදන ෂෝට් නෝට් එක අපිමනේ පාඩම් කරන්නේ. එතකොට ඒක අපිට ආවේනික වෙච්ච විදිහට තමයි හදන්න ඕනේ. වෙන කවුරුත් හදන විදිහකට නෙමෙයි. ඉතින් මම ෂෝට් නෝට් හදන විදිහ මම ඔයාලට කියන්නම්. එතකොට ඔයාලට ගැළපෙන විදිහකට ඒක මැච් කරගන්න. මට නම් සාමාන්‍යයෙන් BS සබ්ජෙක්ට් එකට නම් වැඩි ෂෝට් නෝට් කියන එක එච්චර සෙට් වෙන්නේ නැහැ. මොකද ටියුට් එකේ හැම තැනකින්ම BS වල ප්‍රශ්න අහනවා නේද? හිස්තැන් පුරවන ප්‍රශ්න වලටත් අපිට BS එකේ හැම තැනක්ම ඕනේ. ඒත් දැන් ඉකෝන් වගේ සබ්ජෙක්ට් එකක අපිට ඕනෙම පොයින්ට්ස් තියෙනවා. ඉතින් ඒ හින්දා මම ගොඩාක් වෙලාවට ෂෝට් නෝට් එකට ගන්නේ මට වැරදෙන තැන්. මම සාමාන්‍යයෙන් ෂෝට් නෝට් එකක් හදන්නේ පාඩම දෙපාරක් තුන් පාරක් පාඩම් කරලා ඉවරනාට පස්සේ. ඒකෙන් ප්‍රශ්නත් කරන්න පටන් ගත්තට පස්සේ මට බැරි තැන් අඳුරගෙන තමයි මම ෂෝට් නෝට් එකක් හදන්නේ. ඒක මම ෂෝට් නෝට් එකක් හදන්න ඕනේ දැන් තමයි ෂෝට් නෝට් එකක් හදන කාලේ එහෙම හිතලා හදන්නේ නැහැ. මටම හිතෙනවා මම මේ ටික වෙනම කොලයකට ගත්තා නම් හරි කියලා. ඉතින් එතකොට ඒක තමයි ඔය ෂෝට් නෝට් එක වෙන්නේ. දැන් ಜಾති ගිණුම් වල ඔය විදේශ සංක්‍රාම වලට එහෙම කියන තව නම් තියෙනවා. මට වැරදිලා තියෙන්නේ අන්න ඒ වගේ වෙන නමකින් දුන්නාම මට අඳුර ගන්න බැරි වෙලා තියෙනවා මේ කියන්නේ මේක ගැන තමයි කියලා. ඉතින් එතකොට මම ඒ අලුත් වචනත් ඒ අදාළ වචන ගාවින් ලියා ගන්නවා. එතකොට මට ආයි මම මේ ෂෝට් නෝට් එක බලද්දී මම දන්නවා මට මේක වැරදුනා. ඒ හින්දා මම චුට්ටක් ඒ දේවලුත් අවධානයෙන් පේපර් එක කරන්න ඕනි කියලා. ඉකෝන් වල නම් මම ෂෝට් නෝට් ගහන්නේ මෙහෙම. අර ගොඩක්ම පේපර් එකට අහන ප්‍රශ්නයි. එතකොට මට වැරදෙන දේවලුයි මට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනි කියලා හිතන දේවල් නිර්වචනවල කී පොයින්ට්ස් වගේ දේවල් මම කොලයකට ගන්නවා. එතකොට ඉතින් ඒක තමයි මගේ ෂෝට් නෝට් එක වෙන්නේ. මම ඔයාලට දැන් පෙන්නන්නම්. මම BS වල මැනේජ්මන්ට් එකට ගහපු ෂෝට් නෝට් එකක්. එතකොට ඔයාලට ඒක ගැන චූටි අයිඩියා එකක් ගන්න පුළුවන්. දැන් මේ මැනේජ්මන්ට් ටියුට් එකේ මධ්‍යගතකරණය විමධ්‍යගතකරණය ගැන තියෙනවා. එතකොට මධ්‍යගතකරණයේ වාසිය අවාසි තියෙනවා විමධ්‍යගතකරණයේ වාසිය අවාසිත් තියෙනවා. එතකොට ඔයාලට ඒකේ සමානකමක් පේනවද බලන්නකෝ. මධ්‍යගතකරණයේ වාසි විමධ්‍යගතකරණයේ අවාසි වල තියෙනවා. මධ්‍යගතකරණයේ අවාසි විමධ්‍යගතකරණයේ වාසි වල තියෙනවා. අපිට එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ මම නම් කරන්නේ මේ දේවල් ලියා ගන්නවා ෂෝට් නෝට් එකේ. එතකොට මම දන්නවා මධ්‍යගතකරණයේ වාසි ටිකේ අනිත් පැත්ත ගහලා තමයි විමධ්‍යගතකරණයේ අවාසි වලට එන්නේ කියලා. ඉතින් මේ දේවල් හැම දෙයක්ම මම ඇඩ් කරනවා ෂෝට් නෝට් එකට. එතකොට ඉතින් අර අමුතුවෙන් ආය පාඩම් කරන්න ඕනේ නැහැනේ. එකම ටිකෙන් ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න පුළුවන්. මැනේජ්මන්ට් ටියුට් එකේ නම් මට මේ වගේ දේවල් ගොඩාක් හම්බුණා. අනික අපිට වාසි අවාසි මතක තියාගන්න හරි අමාරුයිනේ. මොකද එකක කියලා නෑනේ ගොඩක තියෙනවා. ඒ විතරක් නෙමෙයි මැනේජ්මන්ට් ටියුට් එක විතර නෙමෙයි අපිට තව ටියුට් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වගේ දේවල් වලින් මතක තියාගත්තාම හරි ලේසියි අපිට. ඉතින් මම ඔයාලත් එක්ක දැන් ෂෙයා කරගත්තේ මම කරන විදිය. මේ දවස්වල මගෙත් පොඩ්ඩක් මානසිකව වැටලා ඉන්නේ මම සැප් එකේ ලකුණු දුන්නා. සැප් එකේ ලකුණු චුට්ටක් මට අඩුයි. මට කවදාවත් මේ 60 ගණන් ලකුණු ඇවිල්ලා නැහැ. දැන් මට මේ පාර 60 ගණන් ලකුණු තියෙන්නේ. ඒ කියන්නේ BS ඉකෝන් දෙකටම තියෙන්නේ B. මම ඉතින් ඩබල් AD ලියන සතියකට විතර කලින් තමයි මම සැප් එක ලිව්වේ. ඒත් ඉතින් මට කවදාවත් 60 ගණන් ඇවිල්ලා නැති හින්දා මට චුට්ටක් දුකයි. මගේ ඉකෝන් වලට 68යි. දැන් 70ක් වගේ තිබ්බනම් මට එච්චර දුක නැහැ. දැන් 60 ගානේ ඒ හින්දා මට දුකයි. ඒ දැන් 70ට වඩා ලකුණු දෙකයි තමයි අඩු. ඒත් මට නිකන් දුකයි වගේ. ඉතින් මගේ හිත හදන්න පුළුවන් නම් එක්කෙනෙක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක ඔයාලට ලොකු පිනක්. අපි බලමු ඉතින් ඊළඟ සැප් එකේ ලකුණු 75ට වඩා වැඩි කරගමු. ඊට පස්සේ සැප් එකේ ඊට පස්සේ අපි ලකුණු 80ක විතර ටාගට් කරගෙන වැඩ කරමු. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. බයි බයි හැමෝටම සතුටින් ඉන්න.